ඒ වගේම මේ වැඩිහිටියන් එක්ක පොඩි පොඩි අරියාදු තියෙනවා නම් ඒවා කරගහගෙන යන්න එපා කියලා මම කියන්න කැමතියි. නේද? ඒ අයගේ මොන අඩුපාඩුකම් තිබුණා අධ්‍යාපන වරප්‍රසාදයක් ලැබපු අය හැටියට ජීවිතයේ දිහා බලන්න ඕනේ ඊට වඩා වෙනස් මානෙක. මම මේක පැහැදිලි කරන්න පොඩි නිදර්ශනයක් කියන්නම්. මේක අහලා ඇති සමහරු. අප්‍රිකාවේ ගෝත්‍රික පවුලක ඉපදුණු තරුණේ අධ්‍යාපන වරප්‍රසාදය ලබාගෙන එංගලන්තයට ගිහිල්ලා ඉගෙනගෙන උසස් සිවිල් නිලධාරියෙක් බවට පත් වෙනවා. එයා තරුණියකට ආදරය කරනවා. ඇයව විවාහ කරගන්න ගමට ඇවිල්ලා අප්පච්චිගෙන් අවසර ඉල්ලනවා. මේ ගෝත්‍රික නායකයා කැමති නෑ තමන්ගේ පුතා පිටස්තර ගෝත්‍රයකින් විවාහ වෙනවා දකින්න. එයා අවසර දෙන්නේ නෑ. මේ තරුණයා කල්පනා කරනවා කොයි වෙලාවෙ හරි අප්පච්චි මාව තේරුම් අරගෙන මට අවසර දෙන්න. ඒ බලාපොරොත්තු ඇතිව එයා 19 වතාවක් ගමට එනවා අප්පච්චිගේ අවසරය ලබා ගන්න. අවසර දෙන්නෙම නෑ. අන්තිමට මේ තරුණයා කල්පනා කරනවා මාව තේරුම් ගත්ත මමත් තේරුම් අරන් ඉන්න ඇය සමග තමයි මට මේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. මම යාව විවාහ කරගන්නවා. අප්පච්චි කවදා හරි මාව තේරුම් අරන් මට සමාව දෙන්න. ඒ බලාපොරොත්තු ඇති ඒ දෙන්න විවාහ වෙලා ඒගොල්ලන්ගේ මංගල පින්තූරයේ පිටපතක් තැපෑලෙන් ගෝත්‍රික නායකයාට එවනවා. මේ පින්තූරේ දැක්කහම ගෝත්‍රික නායකයා වියරු වැටෙනවා. ලේනිගේ කොටස ලාම්පුවට අල්ලලා පුච්චලා පුතාගේ කොටස ආපහු යවනවා. මුළු ගෝත්‍රයේම සෙනග එකතු කරලා ගෝත්‍රික අන නිකුත් කරන කිසිම කාරණාවකට හෝ මගේ පුතාවත් ඔහු කසාද බැඳගෙන ඉන්න තැනැත්තියවත් මේ ගමට වැද්ද ගන්න එපා. ඒ අන දැඩිව ක්‍රියාවට නැගෙනවා. මේගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. මේගොල්ලෝ අසරණ වෙනවා. දැන් කාලයක් ගත වෙනවා. ඒගොල්ලන්ට දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. නිවුන් දරුවෝ. දැන් දරුවෝ ඉස්කෝලේ යන්න පටන් අරන්. දවසක් දරුවෝ ඉස්කෝලේ ඇවිල්ලා අම්මගෙන් අහනවා අම්මේ අපේ තාත්තගේ තාත්තා ඉන්නවා. ඔව් පුතේ ඉන්නවා. අපට ආසයි සීයා බලන්න අපෝ එක්කගෙන යන්න. දරුවෝ නිතර අම්මට ඇවිදිලි කරනවා. මේ කාන්තාවට තේරෙනවා මේ දරුවන්ගේ අහිංසක ඉල්ලීම. එයා හොඳ වෙලාවක් බලලා ස්වාමි පුරුෂයාට කතා කරනවා. එයාගේ අප්පච්චිව බලන්න ආසයි කියලා පුතාලා නිතරම ආයෙත් කියනවා. එයා මේ විත්තිය ගිහින් අප්පච්චිත් එක්ක කියා. මේක අහලා අප්පච්චි සතුටු වෙයි. අප්පච්චි දැන් වෙනස් වෙලා යනවා. අපිට ගමට ගිහින් එන්න. ටික දවසකට අවසර ඉල්ලගෙන ඉන්නේ. මේ ස්වාමි පුරුෂයාට මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔහුත් විශ්වාස කරනවා අප්පච්චි දැන් වෙනස් වෙලා ඇති කියලා. එයා ගමට යනවා අප්පච්චිගේ අවසරය ලබාගෙන ඉන්න. වතාවක් දෙවතාවක් නෙමේ මාස 3ක් ඇතුළත 11 වතාවක් ගමට යනවා. අවසර දෙන්නේම නැහැ. ගල් පරුවතයක් වගේ නිහඬව බිම බලාගෙන ඉන්නවා මුවින් වචනයක් හිත නොකර. 11 වෙනි වතාවෙත් ස්වාමි පුරුෂයා ගෙට ගොඩ වෙන්නේ මැලවුණු මුහුණ. ඒ මුහුණ දැක්කාම බිරිඳට තේරෙනවා මේ පාරක් අවසර ලැබිලා නැති. එයා නැවත ඒ ගැන කතා නොකරන්න තීරණය කරනවා. වෙනතටත් වඩා හොඳින් කෑම මේසෙ සූදානම්. දරුවොත් එක්ක ස්වාමි පුරුෂයාත් එක්ක සන්තෝෂෙන් ආහාර ගන්නවා. සියලු දෙනාම නිින්දට ගිය රාත්‍රිය අවදි වෙලා මාමණ්ඩිට ලියමනක් ලියනවා. කසාද බඳින්න අවසර නොදුන්නු මංගල පින්තූරේ යාගේ කොටස පුච්චලා ආපහු එවපු දරුවොත් එක්ක ගමට එන්නට අවසර නොදෙන මේ ගෝත්‍රික නායකයාට මේ කාන්තාව වෛර කරන්නේ. එයා ඒ ප්‍රශ්නේ දිහා බලන්නේ ඊට වඩා වෙනස් විදියකට. එයා කල්පනා කරන්නේ කොහොමද මගේ මහත්තයා මට හුඟක් ආදරේ. මගේ කුසින් මේ ලෝකෙට බිහි කරපු දරුවන්ට එයා හරි ආදරේ. මේ යහපත් පුද්ගලයා මට හම්බුනේ ගෝත්‍රික නායකයා. එහෙම කල්පනා කරමින් ඇයගේ හිත තුල ගොඩනගාගන්නේ දයානුකම්පාව වෛරයක් නෙවෙයි. බලන්න මිනිස් මනසේ මහිමේ. අපට වෛරය ඕනනම් වෛරය රෝපණය කරගන්න පුළුවන්. දයාව, කරුණාව, ඇල්ම, ස්නේහය කියන මිනිස් ගුණ දහම් වලට ප්‍රිය නම් ඒවා අපේ මනසේ රෝපණය කරගන්න පුළුවන්. මේ දෙකටම මුල් වෙන්නේ අපේ ආහාර. අපි යමක් දිහා බලන්නේ කොහොමද? ඒක තමයි අවසාන ප්‍රතිපලය.
මේ තැනැත්තිය කල්පනා කරනවා මගේ මහත්තයාගේ අප්පච්චිගේ හදවතට දැනෙන්න කතා කළාද මම දන්නේ නැහැ. මගේ දරුවන්ගේ සතුට වෙනුවෙන් මටත් කරන්න පුළුවන් දෙයක් මම කරනවා කියලා හිතේ තියාගෙන මේ ලියමන යවනවා. ලියමන අතට ලැබුණාම ගෝත්‍රික නායකයා කුපිත වෙනවා. මේ ගෑණි මට ලියමනක් එවලා කරන්නේ මදි පුංචිකම. දක්මිටි කාගෙන ලියමන දෙකට ඉරනවා ලේලි වල්ලලා දෙකට ඉරනවා කියලා හිතේ තියාගෙන. මේ ඉරාගෙන යනකොට එක තැනක එයාගේ හැ නතර වෙනවා. එතන මේ වගේ අදහසක් තියෙනවා. අපේ පුතාලා දෙන්න ඒගොල්ලන්ට 100 කෙනෙක් ඉන්න බව දැනගත්ත දවසේ ඉඳලා ඒ 100ව බලන් එක්ක යන්න කියා බල කර මා එක්ක කියනවා. අප්පච්චිය දෙන්නව බලන්න අකමැති විත්තිය මට ඒ දෙන්නට කියා ගන්න විදිහක් නැහැ. ඒ නිසා ලබන නිවාඩුවේදී නෙමේකට ටික දවසකට පුතාලා දෙන්න ගමට එක්කෙන්න අවසර දෙන්න කියලා මම අප්පච්චිගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඒ අතර වාරේ මම ලේගෝස් වලටම වෙලා ඉන්නවා. කවදාවත් ඇහැට දැකලා නැති වචනයක් කතා කරලා නැති ලේලිගේ මේ ලියමන කියවන ගෝත්‍රික නායකයා හොඳටම සසල වෙනවා. ඔහුගේ ඇස් වලින් කඳුළු කඩා හැලෙනවා. ඔහු මිදුලට බහලා යටිගිරියෙන් කෑ ගහලා මුළු ගෝත්‍රයේම සෙනග එකතු කරනවා. එකතු කරලා කියනවා මම දැන් මැරෙන්න ලං වෙලා ඉන්න මිනිහෙක්. මට අන්තිම හුස්ම හෙලන්න කලින් මට මගේ මුණු පුරන්න බලන්නට ඕනේ. මට මගේ ලේලිව බලන්නට ඕනේ. ඉන්ටර්නෙට්කින් මගේ ළඟට ඒ අය එකතු කරගෙන වරෙල්ලා කියන. කල්පනා කරලා බලන්න මනුෂ්‍යත්වය ගැන හිතනකොට මේ අවසානයේ මොන්තරම් යහපත් අවසානයක්. අපේ හදවත් වලට සිසිල් පවන් සලන අවසානයක් නේද මේ අවසාන. ඒ යහපත් අවසානයේ උදා වුණේ කවර බලයකින්? අර කාන්තාවගේ බුද්ධිමත් චරිත ලක්ෂණ. මොකක්ද? නම්‍යශීලී බව. හොඳට මතක තියාගන්න නම්‍යශීලී බව කියන්නේ නිවටකම නෙමේ බුද්ධිමත්කම. ඕනෑම ගැටලුවක් निराකරණය කර ගැනීමට මේක අතිශයින් වැදගත් ධර්මතාවය. මේකෙන් ඉගෙන ගන්න තියෙන දේවල් අපි ටිකක් තේරුම් ගන්නට අවශ්‍යයි. දෙන්නෙක් අතර ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ආකාරයට දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබාගෙන එකතු වෙන්න බැරි වෙනවා. එයාට විශ්වාසයක් තියෙනවා අපිට පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න. හැබැයි ඒගොල්ලෝ නුස්තු විරු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ස්වාමි පුරුෂයව ගෝත්‍රයෙන් පිටුවහල් කරගෙන. මොකද කරන්නේ? අපේ ජීවිතයේ සමහර ප්‍රශ්න විසඳන්නේ කාලයයි. දැන් දරුවෝ දෙන්නෙක් ලැබිලා දරුවෝ ඉස්කෝලේ යන්න පටන් අරගෙන දැන් දරුවෝ සංස්කෘතික වටිනාකම් ඉගෙනගෙන පාසලෙන් එනවා ගෙදර ඇවිල්ලා අම්මටයි කතා කරන්නේ. අම්මි අපේ තාත්තගේ තාත්තා ඉන්නවා. එතකොට මේ අවස්ථාවේ තැනැත්ති උත්තර දෙන්නේ කොහොමද? ඔව් පුතේ ඉන්නවා. අපට ආසයි සීයා බලන්න අපි එක්කගෙන යන්න. එයා කල්පනා කරනවා වැදගත් දෙයක්. මොකක්ද? මෙන්න මේක හොඳට අම්මලා මතක තියාගන්න. කාන්තාව. දරුවන්ට ඇත්තටම ආදරේ නම් කිසිම වෙලාවක දරුවන්ගේ සිත් සතන් තුළ වෛරය විතරක් රෝපණය කරන්න බෑ. අපිට වැඩිහිටියන් එක්ක යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපි පුච්චලා විනාශ කරන්නට ඕන. ඒවා ඊගාව පරම්පරාවට පවරන්න එපා. දැන් මේක වෙනස් විදිහකට හිතනොත් බලන්න. අම්මේ අපේ තාත්තගේ තාත්තා ඉන්නවා. ඔව් ඉන්නවා ඇයි අහන්නේ? අපට ආසයි සීයා බලන්න අපි එක්කගෙන යන්න ඕන. අපි කතා කරන්න එපා ගල් මූසලා ගැන මම කනට ඇහෙන්න මේක දෙන අඩු කඩනවා ගැන කතා කළොත් එමට පෙන්වන්න බෑ මූසල. අන්න මොකක්ද අපි කලේ ළමයින්ගේ මනසේ වෛරය රෝපණය කරන්නේ. අපේ ආවේගය අපි පිට කරන්නේ. අපිට తాවකාලික සහනයක් එකකින් ලැබෙන්නට පුළුවන්. හැබැයි අපි කරන්නේ පරම්පරාවක් විනාශ කරනවා. මේ වැඩිහිටියන් පිළිබඳ වෛරය රෝපණය කරනවා කියන්නේ පරම්පරාව මේ වැඩිහිටියන්ට වෛර කරනවා. ඒ අපරාධය කරන්න බෑ. අපි දැන් පරම්පරා ගානක් හොඳටම කරලා තියෙනවා. එයා ස්වාමි පුරුෂයාට කතා කරන්නේ කොහොමද? උට ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහට. තාගේ අප්පච්චිව බලන්න ආසයි කියලා පුතාලා විතර මා එක්ක කියනවා. එයා මේ විදිහකින් අප්පච්චිත් එක්ක කියන්නේ. මේ කාල අප්පච්චි සතුටු වෙයි. අප්පච්චි දැන් වෙනස් වෙලා ඇති. මිනිහෙකුට පුළුවන් දෙහෙම කතා කරනකොට ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔක වෙන විදිහකට වුණා. තමසලගේ අප්පච්චිව බලන්න ආසයි කියලා ළමයි හැමතිස්සෙම කියනවා අන්න කැමති නැහැ මුසලාගේ මූණ බලන්න. එනකොට ඔන්න ගිහිල්ලා අහලා එනකොට දවස් ගොඩ වෙලා එන්නේ. යයිද?
තමයි ජීවත් වීමේ කලාවක් තියෙනවා. එතකොට ආයත් අර වික්‍රමසිංහ කියන දේ අපි අවුරුදු 200ක් ජීවත් වෙන්නේ. 150ක් ජීවත් වෙන්නේ. 100ක් ජීවත් වෙන්නේ. ජීවත් වන කාලය තුල මානව ධර්මතා පිළිබඳ අවබෝධයෙන් ඒවා කෙරේ ගෞරවයෙන් කටයුතු කරනකොට අපේ ජීවිතයේ තෘප්තියක් සැබවින්ම තියෙනවා. අපේ ජීවිතයේ තෘප්තියක් සැබවින්ම තියෙනවා. නිසා සතුට හම්බ කර ගැනීම කියන එක ගැන කල්පනා කරන්න. ධනෙ හම්බ කර ගැනීම කියන එක විතරක් නෙමෙයි සතුට හම්බ කර ගැනීම කියන එකත් ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් මම හිතන්නේ කතාව අවසන් කරන්න හොඳයි වගේ වෙලාව හොඳටම පැනලා නේද? තව පොඩි දෙයක් කියන්නට ඕනේ මේ මිනිස් සම්බන්ධතාවන් හා සම්බන්ධව. හරි. හුඟක් වෙලාවට අඹුසැමි සම්බන්ධතාව කියන කාරණාවේ පොඩි කඩතොළු ඇති වෙන්න බලපාන සාධක. පොඩි සාධක කීපයක් තියෙනවා මෙන්න මෙහෙම. එකක් තමයි සමහර පුද්ගලයෝ වෙලවීර්යයෙන් හරි හම්බ කර බොහෝ යුතුයකම් ඉෂ්ට කරනවා. පොත සාර්ථකයි කියලා කියන්නට පුළුවන්. හැබැයි හිත ඇතුලේ පොඩි ශෝකයක් මෝදුනේ. ඇයි එහෙම වෙන්නේ? දැන් මම සාමාන්‍යයෙන් ඔය පාරේ යන ජෝඩු දිහා බලාගෙන ඉඳලා බැලලා කොච්චර කල්ද කියලා කියන්න දැනුමක් තියෙනවා. ගෑවි ළඟින් යනවනම් අතින් අල්ලගෙන වගේ යනවනම් ළඟදී බැඳලා තියෙන ආයෙක පහන්න යන්නේ. සමහර වෙලාවට දකින්න ස්වාමීන් වහන්සේ මුම්මගෙන ඉස්සරහින් ඉන්නවා බිරිඳ දරුවෙකුත් බලාගෙන පස්සේ කල්ලන්න වගේ පස්සෙන් දුවන. දැන් පැතල ටිකක් කල් නොකර බැරි යුතුයකමකට අඬ ගහලා මු කුකුරු ගෙදරින් එළියට බෑ. අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක හංගන්න බෑ. හරි. මේක තේරුම් ගන්න මෙන්න මේ විදිහට. මට එක මහත්තයෙක් දවසක් කියනවා මම සර්ගේ කතා අහලා තියෙනවා. ලියලා තියෙන පොතුත් කියවලා තියෙනවා. වැඩේ සර් මගේ වයිෆ් හරි රළුයි කිව්වා. මගේ වයිෆ් හරි රළු. එයා මට මොකද්ද මේ කියන්නේ? පිළිවෙලට හොඳට ජීවත් වෙන්න කරුණු කාරණා මම දන්නවා. කරුමට සෞතු ගෑණියක් මට හම්බ වෙනවා. මං කව බලන්න නිදර්ශනයක් කියන්නකෝ. නිදර්ශනයක් කියලා එකක් නැහැ සර්. උදේ ඉඳලා හැන්ද වෙනකල් නිදර්ශනේ තමයි. මං වාරි මට තේරෙන්න මොකක් හරි කියන්න. ඔන්න පෙරේද මම දවස් දෙකකට පස්සේ රාජකාරී ගමනක් ගිහිල්ලා ගෙදර ආවා. මං ගෙට ගොඩ වුණා. නෝන මහත්තයා සාරේ වාඩි වෙලා මොකක්ද එකක් මහන්න. මං ගෙට ගොඩ වුණාට ඔලුව කලවත් බැලුවේ නෑ. මං කාමරේට ගිහිල්ලා බෑග් එක තියලා අඳුම් මාරු කරගෙන ඇවිල්ලා කිව්වා මට තේ එකක් හදලා දෙන්න කියලා. නෑ වුණා වගේ හිටියා. මේක බලාගෙන හිටියා. එකපාරටම අර මහමින්ද්‍රට එක පැත්තකට විසිකලා හයියෙන් ගියාලු කුස්සිය. මෙයාට දිනවලු තේ එකක් හදාගෙන ඉන්නේ. කුස්සිය නිවිලා ටික වෙලාවකින් ආපහු වෙවිලා ආය අර කරගෙන මහන්න. ඉතින් ටිකක් වෙලා බලාගෙන දැහුවා. මට තේ එකක් හදලා දෙනවා. දෙන්නම ඔය ටිකක් ඉන්නවා නැහින් නැතුව වතුර ලිපිදලා බවුනා මරලා දෙන්න මට ඇහුණා පොඩ්ඩක් ඉන්නවා නැහින් දෙපා. ඇහුණා. මේක කියනවා මට බෙල්ල මිරිකන්න කිව්වා. මිරිකල නෑ කොයි වෙලාවෙ මිරිකන්නත් බැන්නේ නෑ. මට එකපාරටම මතක් වුණේ මගේ ඥාති සහෝදරයෙක්. ඒ මිනිහා වැඩ ඇවිල්ලා ගෙදර එන්නේ නැහැ. එයාගේ බිරිඳට කතා කරන්නේ නැහැ. නෝනා අපි තේ ටිකක් බොමු. දැන් මෙතන මට තේ එකක් හදලා දෙනවා. තමුසරත් ඕන හදාගෙන මොනවා මට ප්‍රශ්නයක් නැහැ මට හදලා දෙන්න. දැන් මම විවාහයේ පළවෙනි කොන්දේසිය කැඩිලානේ කොහොමද? කසාද බඳින්නේ දෙන්නේ, ලිංගික ආස්වාදයේ විඳින්නේ දෙන්නේ, දරුවෝ හදන්නේ දෙන්නේ, ජීවත් වෙන්නත් ඕනේ දෙන්නේ. එතන තමයි සතුට තියෙන්නේ. මට තේ එකක් හදලා දෙනවා. නෝනා අපි තේ ටිකක් බොමු. දැන් මලන්න වචනවල බලයක් තියෙනවා කියන්නේ. මට තේ එකක් හදලා දෙනවා. එහෙම කියනවා තමයි මහත්තුරු. හදලා දෙන්න. මේකෙන් තෝ හදලා නෝනා අපි තේ ටිකක් බොමු. එතන මමත් ඒ ජීවිතය ඇතුලේ ඉන්නවා. හරි. ඒ වගේම නෝන මාත්‍රුටත් එකක් තියෙනවා. තමන් අගය කරගන්නත් පුරුදු වෙන්න.
සමහරලාට උදේ නිකන් ඉන්නවා පශ්චාත්තාප වෙලා එන ගහලා වගේ කල්පනා කරන. එහෙම ඉන්නත් එපා ගෙවල්. එතකොටත් හරි මුසලයි. හරිද? මොනවා වුණත් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මේ රටකට ඇවිල්ලා තියෙන්නේ ජීවිතේ ගොඩනගා ගන්න දියුණු වෙන්න නේද? ටේබල් රබර් අක්කර 7-8000ක් තිබුණා නම් ඉන්නේ නැහැ නේ නේද? මේ ඇවිල්ලා තියෙන්නේ මේ දිවි සටනේ එක කොටසක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ඇවිල්ලා ඉතින් මේ ජොඩිය වැඩකුත් කරනවා නෙමෙයිනේ බරපතල වැඩක් කරන්නේ. දැන් පොඩි මානසික වශයෙන් සහයෝගයක් දෙන්න ඕනේ. වැඩේකල අරගෙන එම්පත් වෙලා එක්ක මොකක් හරි වැඩක් වැරදිලා මොකක් හරි අවුලක් වෙලා එනකොට කුණ්ඩහට්ටිය වගේ හදාගෙන ඉන්න එපා. මල මූසලයි මුළු ගේම. හරිද? මේ ඉන්න එපා. ඉනහාවේ පොඩි බලයක් තියෙනවනේ. හරිද? ඒක දැන් සමහර වෙලාවට නෝන මාත්‍රු විතාගෙන ඉන්නවා මහත්තු වෙලා මොකක් හරි කල්පනා කරගෙන ඉන්නවනේ මේ වෙන ගෑණියෙක් ගැන කල්පනා. එහෙමම නෑ. ඒක කොහොමම ගෑනු ගැන කල්පනා කර ඉන්න පුළුවන් දෙයක්. එහෙමම හිතන්නත් එපා. තමන්ගේ ජීවිතය ඔකට මනෝවිද්‍යාවේ තියෙන වචනයක් ආත්ම සම්මාන. තමන් යම් දේවල් හරි හම්බ කරගත්තාම ගොඩනගා ගත්තාම යුතුයකම් ඉෂ්ට කරපුවාම නේද? ඒවෙන් තමන්වත් තමන් අගය කරගන්න ඕනේ. අපි දැන් මෙහෙම ඉන්නවා. ඒකත් ජීවිතයේ සතුටක්. හරිද? කෑමක් බීමක් හැදුවත් එහෙමයි. හරිද? දැන් මගේ සහෝදරියක් ඉන්නවා. එයා හොඳට රසට කෑම බීම හදන කෙනෙක්. හරි ආසයි කෑම හදලා සංග්‍රහ කරන්න කාලා. දැන් එයාව බලන්න ගියාම එහෙම සංග්‍රහ කරන්න හැටි. මල්ලි මම හදපු වැලි තලප හරි රසයි කන්න. එයාම කියලා ඉවරයි රසයි. අයි කියක දෙයක් නෑ. මම හදපු වැලි තලප හරි රසයි කන්න. ඉතින් කනවා. රහයි නේ. අය කියන්නේ තාකක් කන්න. සමහර අය කොහොමද උත්තර කරන්නේ? මම හැදුවේ බලන්න කන්න පුළුවන්ද කියලා. එද කියන මොන මගුලට දෙන්න කන්න බෑ. තමන්ම වප්‍රමාණ කරගෙන එතන ගිහින්. එහෙම එපා. ඒතර කාන්තාවන්ට මම කියන්නේ ඍණාත්මක මානසිකත්වයෙන් ඉන්න එපා. ඒතර ඔයගොල්ලෝ සමහරවිට ගෙදෙට්ට වෙලා කාලයක් ගත කරනකොට ඍණාත්මක මානසිකත්වයෙන් ඉන්න පටන් ගත්තොත් හොඳට මතක තියාගන්න ඒක කායික අසනීප වලට පවා හේතු සාධක වෙනවා. දැන් මානසික තෘප්තිය කියන එක ඇති කරගන්න ටිකක් වෙනස් විදිහකට ජීවිතේ කළමනාකරණය කරගන්න. පිළිවෙල පිරිසිදුකම ගැන, යුතුයකම් ඉටු කිරීම ගැන, ප්‍රියමනාප මිනිස් ඇසුර ගැන, යුතුයකම් වලදී Tamanගේ දායකත්වයේ ඒ වගේ දේවල් ගැන කල්පනා කරනකොට ජීවිතයට පොඩි වටිනාකමක් ලැබෙනවායි කියලායි මම විශ්වාස කරන්නේ. ඒක පසුගාමී මානසිකත්වයකින් කිසිම වෙලාවක පෙළඹෙන්නට එපා. තව එක කරුණක් කියන්නට අවශ්‍යයි. ඔව්. ඒක තමයි අපි හරි හම්බ කරලා අපේ ආර්ථිකය ගොඩනගා ගැනීම කියන කාරණාව ගැන සංවේදී වීම. හරිද? දැන් මම විශ්වාස කරන විදිහට ඔයගොල්ලෝ හොඳ අධ්‍යාපනයක් ලැබුව අය නිසා ඔයගොල්ලන්ට මේක අදාළ නොවන්න පුළුවන්. ඔයගොල්ලෝ ජීවිතේ පිළිබඳ සෑහෙන අවබෝධයකින් කටයුතු කරන අය වෙන්නට පුළුවන්. ඒත් මම යම් රටවල් වලදී හොඳ ඉගෙන කියාගත්ත පුද්ගලයෝ හොඳ වැදගත් අනතුරු එහෙත් දරපු පුද්ගලයෝ වෙන රටවල් වල ගිහිලා දරපු පුද්ගලයෝ තමන් හම්බ කරපු දේවල් හරියට කළමනාකරණය කරගන්නේ නැතිව ජීවිත නාස්ති කරගත්ත පුද්ගලයෝ නාස්ති කරගත්ත පුද්ගලයෝ. ඒක එහෙම වෙන්නේ කොහොමද? අපි දීර්ඝ කාලයක් යම්කිසි රටක ජීවත් වෙනකොට අපිට පොඩි මානසික හුදකලාවක් ඇති වෙනවා. ඒ මානසික හුදකලාව තුනී කර ගැනීමට පුද්ගලයෝ තනියම යම් මාවක් හොයාගත්තාම එතන ජීවිතයේ දෙදරනවා ආපහු ගොඩනගන්න බැරි වෙයි. හරි. මේක ඉතාමත් අනුතුරුදායකයි. ඉතාමත් මම මේ කියන කතාවට කවුරුවත් මුකුත් හිතන්නත් එපා, බය වෙන්නත් එපා. හරිද? පොඩි අත්දැකීමක් විතරයි. අපි තුවාල හදාගන්නේ නැතුව ඉන්න එකනේ හොඳ. නේද? දැන්
මව් රටෙන් ඈත් වෙලා වෙන රටක ජීවත් වෙනකොට අපිට හුදේකලා වීම වගේම කියන නරක දෙයක් තමයි ඕනෑම දෙයකට නිදහසකුත් තියෙනවා. නිදහසකුත් තියෙනවා. අපිට ලංකාවේ ජීවත් වෙනකොට එහෙම නෑ. අපිට පොඩි සංස්කෘතික පාලනයක් තියෙනවා. ඒක ගැන කල්පනාකාරී වෙන්නට ඕනේ. හරි. මම එක රටකට ගිය වෙලාවක අත් වශයෙන්ම මාත් එක්ක ගමන් මම ගියා මට හරි උපකාරශීලී වෙච්ච මිනිස්සෙක් හිටියා. හරි. මිනිස්සෙක්. ඊට පස්සේ අත්දැකීම මට යම් කිසි දෙයකට ඒ රටේ මිනිස්සෙක් කතා කරනකොට කිව්වා ඒ පුද්ගලයා ගැන මම අහනකොට එයා පෞගේ සතිය ලංකාවට ආවනි මේ එයාගේ නැන්දම්ම නැති වෙනවා. හරිද? ඉතින් මට හරි කනකාටුවක් ඇති වුණා මේ මිනිස්සයා මට ඒක කිව්වේ නැත්තේ. ඉතින් මට එකක් ඒ අවමගුලට සහභාගී වෙන්නට මට පොඩි මොකක් හරි උදව්වක් පදව්වක් කරන්න එහෙම අවකාශයක් තිබුණානේ. අපි එහෙමනේ අපේ ඇදලා තියෙන සංස්කෘතිය. එයා මට එහෙදි හුඟක් මේවා කළා. ඉතින් මමත් කැමතියි මේ මිනිස්සයා මුණ ගැහිලා කතා බහ කරන්න. ඊට පස්සේ මම හිතුවා දැන් ආයෙ ඇවිල්ලා ඉන්නේ කිව්වා. හරිද? දැන් මම මේ ගැන ඉතින් මගේ වැඩේ තියෙන්නේ මගේ පොඩි කැත ගතියක් තියෙනවා. ඕවම හාරලා පොයනවා ටිකක් එකට. දැන් මම ඊට පස්සේ මේක ඉතින් කොහොමද හොයාගත්තේ කියලා අහන්න එපා. හොයලා බලනකොට දැන් මේ මිනිස්සයාගේ ඇත්තම භාර්යාවගෙන යන්නම තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. හරි. හැබැයි මට අර ගෙදෙච්චි හොඳට සංග්‍රහ කරපු තව භාර්යාවක් හිටියා. ඒක දැන් මිනිහා කල්පනා කරපු දේ තමයි කාට කිව්වත් ඒ මරණේ මට කියන්න නම් හොඳ නැහැ. ඉතින් මට හරි සංතාපයක් ඇති වුණා. හරි. හරි සංතාපයක්. ඒ සංතාපය ඇති වෙන්න හේතුව තමයි ඒ මුළු කාලය තුලම මිනිහාගේ ජීවිතයේ තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි දුව හිතුවක් කාලෙස විවාහයක් කරගන්න. හිතුවක් කාලෙස විවාහයක් කරගන්න. ඒ විවාහයක් කරගත්ත පුද්ගලයා හා සම්බන්ධ මේ ඛේදවාචකයක් සම්පූර්ණයෙන්ම මායක කියලා තිබුණේ මම මෙච්චර විදිය ධනයක් හම්බ කරලා තියෙනවා මෙච්චර විදිය යුතුයකම් කරලා තියෙනවා මේ ළමයා කරපු දේ. ඒ ළමයා හොයාගෙන මම 60ක්ම 120ක් වාහනේ එලෝගෙන ගියා මේ සිද්ධියෙන් පස්සේ. ඒ ළමයා එක්ක මම කතා කරනකොට ඒ ළමයා ඇත්තටම ටිකක් අසරණ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ළමයා කතා කරනකොට ඒ ළමයා කියපු දේ තමයි අපේ තාත්තා ගත කරපු පාදර ජීවිතයෙන් පරිගන්න තමයි මම මේ විදිහට මගේ ජීවිතේ නාස්ති කරගත්තේ කියලා. හරිද? ඉතින් මම කියන්නේ මේක හැම තැනකම සාධාරණයි කියලා. හැබැයි මේකෙන් අපි එක දෙයක් ඉගෙන ගන්නට ඕන. අපි යම් කිසි සමාජ සාරධර්ම පද්ධතියක් සහිත සංස්කෘතියක ඉපදිලා හැදුණු වැඩුණුද අපි මොන දේවල් හම්බ කරගත්තත් මොන කරුණු කාරණා වලින් අපි වෙනස් වුණත් ඒ සංස්කෘතික පරපද්ධතිය සහ මුලින්ම පැත්තකට දාලා අපේ ජීවිතයක් අලුතෙන් ගොඩනගන්න බැහැ. ඔයගොල්ලෝ අවුරුදු 20ක් නෙමේ 30ක් වෙන රටක හිටියත් ඔබේ මුල් තියෙන්නේ මෙහෙනේ. අපි ජීවත්වම් රැකියාව කරන්න ආව රටේ නෙමේ අපේ මුල් තියෙන්නේ. අපේ මුල් තියෙන්නේ මව් රටේ. ඒ නිසා සංස්කෘතික ධර්මතා බිඳ වැටෙන දේවල් ගැන අවධානයෙන් කල්පනා කරන්න ඕනේ. ඉතින් මට මේ කාරණාව ටිකක් ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් පොඩි දරුවෝ තියෙන නිසා මම වැඩි මේ ගැන කතා කරන්න මේ අවස්ථාව යොදාගන්නේ නැහැ. ඒ නිසා මම සරලව කියන්නේ අමු සැමියෝ හැටියට එකිනෙකා කෙරේ අවධානයෙන් හැඟීමෙන් තෘප්තිමත්ව ජීවත් වෙන්න.